Chicken hari. Yes. Api page එකේ live එක දැන් යන ගමන් කොහොමද live එක යනවා මේ ඔබතුමාව පේනවා ඒකනේ අපේ මෞලවි ඉනාමුල් හෂන් අපි ඉන්නේ දැන් මේ වෙලාවේ දීන්පුර මස්ජිද් එකේ මේක දීන්පුර ජුම්මා පල්ලිය. ඉතින් අද හරි සුවිශේෂ වැඩ කටයුත්තක් සිද්ධ වෙනවා පල්ලියේ. අපි සමනාභි සක්මන පාදචාරිකාවේ වඩින ස්වාමීන් වහන්සේලා අද දවසේ අවසාන දවස බව ඔබ දන්නවා. ස්වාමීන් වහන්සේලා උදේ ගිලම්පස වළඳන්නේ දීන්පුර ජුම්මා පල්ලියේ. ඉතින් මේ වෙනකොට ජුම්මා පල්ලිය ඇතුලේ සම්පූර්ණ සියල්ල සකස් කරලා තියෙන්නේ මේ අපේ අස්ලාම් සහෝදරයෝ. මගේ Facebook page එකේ කාලයක් තිස්සේ අපේ වීඩියෝස් බලන අපිට බොහොම ආදරය කරන තරුණයෙක්. එයාගේ දුරකථනයේ මගේ පින්තූරයක් පවා මට ආදරයට තියාගෙන තියෙනවා. මේ අපි පොඩ්ඩක් ඇතුලේ බලමු කොහොමද සූදානම් වෙලා තියෙන්නේ කියලා. ස්වාමින් වහන්සේලා අද උදේ ගිලම්පස ජුම්මා පල්ලියේ මේ ඉස්ලාම් බැතිමතුන්ගේ අනුග්‍රහයෙන් වළඳලා ඊට පස්සේ හාලියල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දහවල් දාණය සඳහා වැඩම කරනවා. ඉතින් මේ වෙලාවේ අපේ සිංහල බෞද්ධ මේ සදහැවතියනොත් ඇවිල්ලා තියෙනවා. ඇතරම මේ අපි මේ අයට දැන් මේක එක විශේෂත්වයක් තියෙනවා. මේ මස්ජිද් එක ඇතුළට පිරිමි අය විතරනේ එන්නේ. එනාට මේ ඇත්තෝ අවසරය දීලා තියෙනවා මේ වෙලාවේ. මේ ශ්‍රද්ධාවන්ත අම්මලට ආවට කමක් නැහැ කියලා. ඉතින් මේ මෙතන හරීම අද දවසේ මේ සිදුවෙන කාර්ය රටට හරිය වටිනා පණිවිඩයක් ගෙනේ. බලන්න ස්වාමීන් වහන්සේලාට මේ වෙලාවේ මේ ජුම්මා මස්ජිද් එක ඇතුලේ ස්වාමීන් වහන්සේලාට ඊළඟට ගන්න සුදුසු ආසන සකස් කරලා තියෙනවා. අපි මේ ඉන්න සියලු දෙනාගේ මේ මස්ජිද් එකේ මෞලවිතුමා ඉතින් අපි ටිකක් වෙලා කතා කර හිටියා මේ අතොත් එක්ක. මේ දින ගණන ඔබ දන්නා මේ දින ගණන හරි විශේෂයි. මොකද මේ දැන් මේ මොහොතත් මේ අත්තන්ට නෝම්බි වෙලාව. නෝම්බි වෙලාව කියලා කියන්නේ ඒ පාන්දර 4ක විතර සියලුම ආහාරය අත්හරිනවා. මම අද තමයි ඒක දැනගත්තේ. ආහාර විතර නෙමෙයි වතුර පවා අත්හරිනවා. වතුර බොන්නේත් නැහැ. එතකොට මේ සාමාන්‍යයෙන් උත්සාහ කරනකල කෙල ගෙලින්නේ නැතුව එන්නේ එහෙම නෝමල් ඉන්නකොට. ඒ කියන්නේ නිකන් ගෙලන එක ප්‍රශ්නයක් නැහැ. අර වතුර තිබහා වෙනුවට කෙල එකතු කරලා එන විකල්පයක් විදියට කෙල ගෙලින්න එහෙම කරන්න බෑ. ඉතින් මේ හවස 6 විතර වෙනකන් 6:19 ඒ වෙලාව වෙනකන් ඒත් නෝම්බි පිට ඉන්නේ. ඉතින් එතන හරි අපූර්ව දේ තමයි සාමාන්‍යයෙන් අපි දන්නවා කවුරු හරි කෙනෙක් ස්වාමීන් වහන්සේලා විකාලේ දවල් 12 මධ්‍යහ්නයේ ඉඳලා පහවදා උදේ පාන්දර ඉර උදා වෙන මොහොතේ න අරුණාලෝකයනකම් සන්හන්සේලාත් ආහාරයෙන් වැළකීලා ඉන්නවනේ. එතකොට අර විකාලේ ආරක්ෂා කරන සන්හන්ස නමක් වැඩ ඉන්න තැනක සාමාන්‍යයෙන් අවබෝධයක් තියෙන අය කෑම බීම ගන්න දෙපාරක් හිතන අවබෝධයක් තියෙන අය. මොකද අර සන්හන්සේ මේ වෙලාවේ විකාලේ ආරක්ෂා කරගෙන ඉන්නකොට උන්වහන්සේට අර ආහාර සුවඳ ඒ ආහාර ගන්න මේ දර්ශනය උන්වහන්සේගේ හිතට යම්කිසි අසතියකට නිමිත්තක් නොවේවා කියලා. ඒ කියන්නේ සතියෙන් ඉන්න සන්හන්ස නමකට එහෙම සතිය පිට යන්නේ නැහැ. හැබැයි දැන් මෙතනදී මම මෙතුමන්ලගෙන් ඇහුවා
එහෙම මේ නෝම්බි දවසේ නෝම්බි අල්ලන වෙලාවේ ස්වාමීන් වහන්සේලාට මේ මස්ජිද් එක ඇතුලේ මේ විදිහට ගිලන්පස සූදානම් කරන එකේදී ඒක මොකද හිතන්නේ ඒක ඔයගලන්ට අපහසුයක් නැද්ද කියලා. ඒක තමයි හරි ලස්සන කතාවක් කිව්වා. මොකද ඒ කියන්නේ නෝම්බි කියලා කියන්නේ අපි උපවාසය කියලා කියන්නේ දුප්පතාගේ හැඟීම දැන ගැනීම තමයි උපවාසය කියලා කියන්නේ. කැම වීමකින් තොරව. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක සුවඳින එක, ඒක ආශාව නැති එක කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ කාරණේ මම ඇත්තටම අද දන්නේ. කියන්නේ නෝම්බි වලට ඒ මාසයක් පුරාම මේ විදිහට निराහාරව ඉන්න එක හේතුවක් තමයි ඒ අය අර මේ ලෝකේ ආහාර හරියට නැතුව දුප්පත් ඉන්න අයගේ ඒ දුක ඒ අය විඳින දුක තේරුම් ගන්න තමන් එක්තරා උත්සාහයක් ගන්නවා කියලා. ඉතින් ඒ නිසා අල්ලාහ් තාලා මේ උපවාසය අනිවාර්ය කරලා තියෙනවා. ඔව්. ඉතින් අවුරුද්දකට එක වතාවක් ඒත් ඔය විදිහට නෝම්බි අල්ලනවා. එතනදිත් දුප්පත් අය ගැන හිතලා ඒ කාරණාවට ඒ අය යොමු වෙනවා. ඉතින් කොහොම නමුත් අද නෝම්බි වෙලාවෙම මේ ඇත්තෝ දීන්පුර මස්ජිද් මේ ජුම්මා මස්ජිද් එකේ මේ විදිහට සම්හසලට පහසුකම් සලසලා අද දැසෙන ගිලන්පස සඳහා කාලය අරගන්න. මම ඔබතුමාලට කියන්න ඕනේ සමහරවිට අපි මේ ආපු මුළු ගමනේදී අපිට මේ එක තැනක රුපහයි උඩුකුස්සැල්ලාවයි අතර තියෙනවා මස්ජිද් එක. ඒ ඇත්තෝ අපෙන් ඇහුවා සන්නහසලට මේ වගේ ගිලන්පස දෙන්න අවස්ථාවක් ඉල්ලනවා. එතෙන්දී අපිට ඇත්තටම ඒකට අවස්ථාවක් දෙන්න ඉඩක් තිබුණ නැහැ. කලින් ඒ ලංගම්ම වෙන පිරිසක් බාරගෙන. දැන් ඒගොල්ලෝ හින්දු ගම්මාන මේ දමිළ ගම්මානයා. ඉතින් ඒ දමිළ එක වත්තා ඒගොල්ලන්ගේ එයාලා දැන් සම්පූර්ණ හැම දෙයකටම ලෑස්ති වෙලා ඉන්නේ. ඒතර ඒගොල්ලන්ගේ දැන් මෙතන අලුතෙන් දුන්නොත් එහෙම අර හිතරේ දෙනවනේ. ඊට පස්සේ අපි ඒ මස්ජිද් එකේ අයට මතක් කරනවා අපේ ස්වාමීන් වහන්සේලා ගිලන්පසට අවස්ථාවක් නැහැ. ඔයගොල්ලෝ කැමති නම් වෙන දෙයක් කරන්න කියලා. ඔබතුමා දන්නවද? ඒ මස්ජිද් එකේ මවුලවිතුමයි ඒ සියලුම දෙනා හරිය ගෞරවයෙන් අර මේ පාර ඒ මුස්ලිම් කට්ටිය එකතු වෙලා හොදලා අර සන්නසලට පාවඩෙලනවා. පාවඩෙලලා මල් ලිහලා පිරිකර පූජා කරනවා. එතකොට මේ දැන් එතනදී ස්වාමීන් වහන්සේලා ඒ කණින් වඩිද්දී මම දැක්ක එයාගේ මුහුණවල තියෙන සතුට මගේ පේජ් එකේ දකින්නේදී සමහර හින්දු කෝවිල් ඇතුලේ මේ ගමනක සන්නහලට කියන පසුබෝධ කරන්නේ. ඔය චර්ච් එකක් අපිට රාත්‍රී නවතින ක්‍රිස්තියානි චර්ච් එකක්. ඒ චර්ච් එකේ මේ කුරුසෙත් එක්ක චර්ච් එකේ තමයි මුළු රෑම සන්නහසලා නවතක් ගත්තේ. ආවාසයක් වගේ වුණා ඒ දවසේ. ඉතින් පළවෙනි වතාවට තමයි මේ සමනාභිසක්මනේ වැඩම කරන පින්වත් සයන්හන්සේලා මස්ජිද් එක ඇතුලේ මේ විදිහට ගිලන්පස සඳහා වැඩම කරන්නේ. වෙනදාර එළියෙන් වඩිද්දී මේ උපස්ථානට ලැබුණාට අද මේ පළවෙනි වතාවට ඇතුලට වඩිනවා. ඉතින් මොකද හිතෙන්නේ? ඇත්තටම අපිට හිතෙන්නේ දැන් අපිට ආගමක් කියන්නේ අපි හැම ආගමක්ම ගරු කරගත්තේ තමයි අපි ඉන්නේ. අපිට මොකක් හරි මේ වුණා මෙතුමා ගැන කියන්න ඕනේ. මේ අස්ලම් මහත්තයා මේ කිට්ටු පන්සලක් හදනවා. පන්සලකට උදව් කරන මේ පන්සල හදාගෙන යන කටයුතු වලට මොනවද ඒකේ කරනවා කියන්නේ? වහලා ගහලා ඒ වැඩ වගේක් කරනවා. ඉතින් එතකොට මේ මට දැන් පින්තූර පෙන්වනවා ගොඩාක් ස්වාමීන් වහන්සේලාත් එක්ක එකතු වෙලා ඒ කරන කටයුතු කියන්න. තව අපොද අද ඔබට මතක ඇති මේ ඊයේ දවසේ අපිට පැල වගේක් පරිත්‍යාග කරනවා මග එනකොට ස්වාමීන් වහන්සේලාට ඇත්තටම මේ Hindu භක්තික කෙනෙක් දමිළ ජාතික ක්‍රිෂ්ණ මොකක්hari එහෙම නමක් තියෙන එතුමට. ඒ මහත්ය අපිට දුන්න පැල ටික එතුමා අපෙන් ඉල්ලීමක් කරා ස්වාමීන් වහන්සේලාට මේ පැල ටික පුළුවන් නම් තව කෙනෙකුට දෙන්න කියලා. ඒගොල්ලෝ අපේ පැල ටික. ඊට පස්සේ දැන් මම මේක කාටද සයන්හන්සේලාගේ අතින් දෙන්න කියලා කල්පනා කර හිටියා. අද දවසේ මට ඔළුවට ආවා මේ පැල ටික සයන්හන්සේලා අතින් දෙන්න සුදුසුම මේගොල්ලන්ට කියලා. තේර පැල. ඔබතුමාලාගෙන් අපිට ඉනිකට්ටක් හම්බුනොත් ඒක මතක සටහනට ඇත්තටම
සතුටුයි. කියන්න බැරි සතුටක් මේ ඕගොල්ලන්ගේ මොකක් හරි අපිට දෙයක් ලැබෙනවා නම් ඇත්තට මේක අපි සතුටු ඕගොල්ලන් වෙනුවෙන් අපිට දැන් පැල ටික දුන්නා නම් අපි පල්ලියේ හිටවන්න පුළුවන්. ඒක එන ගෙඩිය ගානේ අපිට මතක් වෙනවා සෝම් ඉස්ලාම් මෙහෙම දුන්නා කියලා. ඒකෙන් සතුටක් හේලා කාලයයි. ඇත්තට ඔබතුමාටත් ඔබ පිනක්. ඕක දින වෙලාවේ Hindu ඒ මහත්තයා ඕකම කිව්වා. සබන් කෑල්ලක් දුන්නාට පස්සේ සන්නාස්ලට ඔබ දවස් කීපකින් බිය වෙලා යනවා. නමුත් මේ පැලේ කවදා හරි දවසක සතෙක් හරි ආහාරයට ගන්නවනේ කාලයක් තිස්සේ මේක ප්‍රයෝජනයක් වෙනවනේ කියලා. වාදහමටත් ඒක හරි වැදගත් දෙයක්. ඉතින් ඔබතුමා දන්නවද ගිය අවුරුද්දේ පෙබරවාරි වල සන්නාස්ලා මේ විදියට පයින් වැඩියා. මේ මෙතන ගොඩාක් සන්නාස්ලා ඉන්නවා. ඒ ගිය අවුරුද්දේ පෙබරවාරි වල පයින් වැඩියා. තිස්ස මහරාමෙන් පටන් ගත්ත ගමන. ඊට පස්සේ හැඹිලිපිටිය හරහා රත්නපුරට එනවා. රත්නපුරින් එහෙමම හැලියගොඩ හරහා රුවන්වැල්ල පැත්තෙන් කෑගල්ලට එනවා. කෑගල්ලෙන් කුරුණෑගලට එනවා. කුරුණෑගලින් දඹුල්ලට, දඹුල්ලෙන් අනුරාධපුරට, අනුරාධපුරෙන් වවුනියාව හරහා යාපනයට ගිහිල්ලා යාපනයේ නාගදීපෙටම මේ සියලුම සයන්හන්සලා පයින් මේ වැඩම කළා. එතකොට දැන් සමහරව අපිට මේ වෙලාවේ කියනවා මේ දවස්වල ඇමරිකාවේ සයන්හන්සලා මෙහෙම පයින් ගිය එක දැකලා මේ යනවා කියලා. නෑ ඇත්තටම මෙතන මාස 3 තිරෙන එකත් එක්ක ස්වාමීන් වහන්සේලා මේ නායකීය වලපනේ නිල්දණ්ඩාහින්න ආදී මේ ප්‍රදේශ වලින් වඩින්න ඕනේ කියලා තීරණය කරේ මිනිසුන්ට තෙමස් පූර්ණයත් එක්ක පින් දෙන්න. සහ මේ ආපදා වෙච්ච අයගේ හිත හදන්න. ඉතින් මේ අරමුණත් එක්ක ස්වාමීන් වහන්සේලා මෙහෙම වඩිද්දී අපි දැන් ස්වාමීන් වහන්සේලා වැඩම කරමින් ඉන්නේ. අපි අද මෙතනත් ඖෂධ වලින් සම්සලට පාසල් උපස්ථාන කටයුතුත් එක්ක මින් දැන් අපේ ගෞරවනීය සයන්හන්සලා පළවෙනි වතාව අපේ ලොකු සංසේ පළවෙනි වතාව කවදා හරි හිතලා තිබ්බද මෙහෙම දෙයක් ගිලම්පසක් වල දැන් ලැබෙයි කියලා? හිතුවේ නෑ. වෙනවනම් හොඳයි කියලා හිතලා තියෙනවා අනන්ත වාරයක්. අනේ බලන්න සයන්හන්සලාගේ උත්තර අද දීන්පුර ජුම්මා පල්ලියේ ස්වාමීන් වහන්සේලා මේ ගිලම්පස සඳහා විවේක අරගන්නවා. ඇටම්පිටියේ ඉඳලා වැඩි පින්වන්ත සන්හන්සලට විවේකය ලබා ගැනීමට සුව පහසුව අද පල්ලියක් තුල ලැබෙන ගමන් උන්වහන්සේලාට ගිලන්පස සඳහා පහස නිවා උන්වහන්සේලාගේ උතුම් ඒ පවස නිවන්න මේ මොහොතේ මේ පල්ලියේ භාග්‍ය ලැබෙනවා. ඉතින් පල්ලියේ ඉන්න මෞලවිතුමන්ලත් එක්ක ලොකු වෙලාවක් මං සාකච්ඡා කරමින් සිටියා ඇවිල්ලා ඒ අය අද මේ කටයුත්ත හරි ගෞරවයෙන් සතුටින් කරන්නේ. ඇතරම මේ මෙතන ලොකු සංස මේකේ පිරිමියයිට නැක්තිසයි අවසර දීලා තියෙනවා. මේ පිරිමියයිට විතරයි මේක ඇතුළ එන්න දෙන්නේ. කාන්තායට වෙනම තැනක්. හැබැයි අර අම්මලට අද මේකට එන්න අවසරයක් දුන්නා මේ ඇත්තෝ. ඉතින් මේ මොහොතේ අස්ලාම් පටන් ගන්න මං මොලේ
Assalamualaikum warahmatullahi wabarakatuh. සියලුම සංඝරත්නයන් අවසරයි. ගම්වාසීන් අවසරයි. සම නාමී සක්මන ආධිකාරිකාව අමුරංගල සිට බදුල්ල දක්වා පැමිණ සියලුම පින්වතුන් සාදරයෙන් ආදරයෙන් ගෞරවයෙන් හාලියේ දීපුර ජුම්මා මස්ජිද් කාර්ය සභාවතුළු ගම්වාසීන් සියලු දෙනාම ආදරයෙන් ගෞරවයෙන් අපි පිළිගන්නවා. මේ සුවිශේෂී දවසක් අපේ රමදාන් උපවාසයේ මාසයේ අප පල්ලිය තුළ ඇවිල්ලා මේ ගැන අපිට පැහැදිලි කිරීමක් ගොඩාක් සතුටු වෙනවා. ගම්වාසීන් සියලු දෙනාම මේ වැඩසටහනට ඉතාමත් සන්තෝෂයෙන් සහයෝගයෙන් දෙන සියලු දෙනාටම අපි ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම යම් කිසි දහමක් විනාශ කරනවා කියලා කියන්නේ සියලු දෙනාගේම හදවත් තුළ ඒක සෞභාග්‍ය විදිහට ගත කිරීම ඉතාමත්ම පහසු වෙනවා. ආගම කුල වේද පක්ෂ වේද නැතිව එකම සියලු දෙනාම එක අම්මගේ දරුවෝ වගේ ඕනෑම ආගමකට හොඳ දෙයක් කරනකොට සියලු දෙනාගේ සහයෝගය ලැබෙනකොට ඉතාමත්ම සන්තෝෂයි. මේ ලෝකේ තියෙන මිල මුදල් යාන වාහන ගෙවල් දොරවල් ඊට වඩා සන්තෝෂ දෙයක් තමයි හොඳ වැඩක් පින් වැඩක් කරන්නේ. අපි මේ උපවාසයේ කියලා කියන්නේ අල්ලාහගේ අනතුමාගේ ජීවන රටාව. උපවාසය කියලා කියන්නේ දුප්පත් අයගේ හැඟීම දුක දැන ගැනීම තමයි උපවාසය කියලා කියන්නේ. දැන් දුප්පත් අය සමහර අය මේ එක වෙලාවට කෑම නැතුව බීම නැතුව දුක් විඳිනවා. ඒකට තමයි සියලුම මනුස්ස ජනයා දුක් වෙන්නේ ඒ කෑම ටික බීම ටික ලබා ගැනීම සඳහා. ඒ සමහර දුප්පත් අයට ඒක ලැබෙන්නේ ඒ දුක හඳුනා ගැනීම තමයි මේ උපවාසය කියලා කියන්නේ. අනික මේ උපවාසයේ තමයි අපේ සුද්ධ දුර්වාණය පහළ වුණ මාස දුර්වාණය අපි පහළ වුණ අල්ලාහ් පහළ කරන මාස. එහෙනම් අපි ඒ විදිහට අපේ ජීවිතය ගත කරනකොට සියලු දෙනාගේම එකමුතුව අනිවාර්ය අවශ්‍ය වෙනවා. පොඩි කුඩා කාන්තාවන් වේවා පිරිමි වේවා සියලු දෙනාම එකමුතුනේ එක වැඩසටහනක් කරනකොට අපිට අපේ හදවත් තුළ ඉතාමත්ම ප්‍රීති ගෝසාව ඇති වෙනවා. සන්තෝෂය ඇති වෙනවා. තව තවත් ඉදිරියට ඕන හොඳ දෙයක් කරන්න හදවත් තුළට අපිට ඉඩ ලැබෙනවා. ඉඩ සලස්වා ගන්නට අපිට ඉතාමත්ම ඕනෑකමින් අපිට ඒක කරන්න ඕනේ කියලා හිතෙනවා. ඒ නිසා අපි පල්ලිය තුළ ආපු සියලුම සංඝරත්නය වහන්සේලාත් ඒ වගේම අපේ පොලිස් දෙපාර්තමේන්තුවේ අපේ සියලුම නිලධාරීන්ට ඒ වගේම ආපු පින්
වහන්සේට ඒ වගේම අපේ ගමේ සියලු දෙනාට අපි ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. හිඟුරකට සිට වදින දක්වා පාගමනේ මේ ස්ථානයේ වෙන සියලුම සංඝරත්නය ඇතුළු පින්වත්තුන්ට ඒ ශෛලිය ධෛර්ය ශක්තිය ලැබේවා කියලා තවත් ඉදිරියට හොඳ පින් කරන්න සියලු දිනාගෙම ආයුෂ දීර්ඝ වෙන්න ඕන කියලා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන අතර වල්පොළ ප්‍රධාන සංවිධායක අපේ ආන්දරට මින් ඉදිරියටත් මේ වගේ හොඳ වැඩ කරන්ට එතුමා ඒ සංඝරත්න වහන්සේට දීර්ඝ ආයුෂ ලැබෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාටම හොඳ දවසක් සන්තෝෂ දවසක් සෞභාග්‍ය දවසක් ඉදිරි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහ්. අපේ පින්වත්තුන් අනදීව සඳහා වල්පොළ ගෝතම අපේ හාමුදුරුවෝ වහන්සේට මේ ආරාධනාව අපි මෙතන සිට ලබා දෙනවා. පොඩි වෙනසක් මේ මස්ජිදේ අස්ලම් මහතාට මේ අවස්ථාව ලබා දී ඉන්පසු අපේ හාමුදුරුවෝ සංඝරත්න වහන්සේට කතා කිරීම අපි ශක්තිය සලසනවා. ඇත්තටම අපි ඔක්කොම නොමියන්නේ අපේ කාර්ය සභාවේ උදේ පාන්දර 5 නම් අපි මේ පන්තිවල සම්පූර්ණ කරගෙන යන්නේ. ඇත්තටම අපේ දුක්ඛේ අභෝග ඉන්නකත් ඒක ඇත්තටම මම එක දෙයක් කියන්නේ ආසාවම මයි කියන්නේ මම ඇත්තටම මම Facebook එකේ ගොඩක් දැක්කම සමහර කට්ටිය දන්නවා මම සමාජ සත්කාර කරන්නේ මොකද උදව් කරන එක. මම දැක්ක සත්‍ය ලොකුම සත්‍ය තව කෙනෙකුට සත්‍ය කරනවා වගේ. ඒක දැක්කේ ඇත්තටම දලවරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මම දැක්කා මෙයාගේ වැඩකට දැක්කම මම කමෙන්ට් දානවා. මට Facebook එකේ මම ඒක කතා කරා මම ගොඩක් ධ්‍යානතුනේ කවදා ආයෙත් නෙමෙයි ඊට පස්සේ කොහොමද අස්ලාම් අපි 28 වන්දි ඊට පස්සේ අපේ කාර්ය සභාවේ සභාවේ ඉන්න කට්ටියත් එක්ක අපි සිකුරාදා සාකච්ඡාවක් කරා. ඊට පස්සේ උතුම්කෝ අනිවාර්යෙන් අපි මේ දේ කරන්න ඕනේ අපි කරමු කියලා කිව්වා. ඊට පස්සේ ඩක්කා ගියේනවා අපි කතා කරලා මම හම්බුනේ කතා කරලා ඇත්තටම කියන්නේ සතුටක් වෙන කියන්නේ මම ගොඩක් පැනවලින් කතා කරනවා පන්තියක් කරනවා පාසල් කරනවා ඕනෙ කරනවා නගරන්නේ කරනවා අර කතා කරන්නේ එන්නදී මම ඇත්තටම මම පොඩ්ඩේ පොඩේ ගාලා කියන්නේ එතුමාගේ ෆොටෝ එක මම මේ ආතුරුවම ස්වයං වහන්සේ එතුමාගේ ෆොටෝ එක තමයි මේ පොඩේ ඉන්නේ ඉස්සරහ මම බැලුවා ඒක ගරු කරන්න කියන්නේ ඉන්නේ හැම කෙනෙක්ම ගොඩක් කාලේ ඇත්තටම ගොඩක් කාලේ අපි ගාලා චාරි ගාලා පරිසවාද ඒ වගේ සිද්ධියක් අපි කරන දේ තමයි අපිට දෙන්නේ. අපි ඉපදුනේ විකාරය. ඉපදුනා මිය ගියා. ඒ අනුකූල තමයි අපි ජීවිතේ. අපි කොහෙන්ද දෙන්නේ කිසි දෙයක් කරන්නේ නැහැ. හොඳ නරක විතර. එන්නේ අපි ඉන්න කාලේ කාමරෙන් ජීවිත වෙන එක තමයි අපේ මොකද. අද ඔක්කොම නොමියන්නේ නැහැ. මේ තුමන් ආගල පුරාම කාලේ මේක ඔක්කොම අස්කරා. අස්කරගෙන අනුමානගෙන තමයි සමාජ කුමාරයෝ දෙන්නේ වෙන අස්කම් පුදුමා භාෂාවල ගොඩක් කරනවා මේ දේවල් පුදුමා ගන්නවා කියලා ඊට පස්සේ ඔබේ හතර මම විතරලා අතු කරලා ඊපස්සේ අකාදලා කිව්වා මේ ඉස්මත් කතාලා එන්න ඊයේ මට පොලිසිය ස්ථාපන කරන එතුමාට කරවන්න ඕනි එතුමාගේ මට කතා කරලා අස්කම් මම වැඩ කරන්නේ අපි පුදුමා ගන්නන අපේ නමට පොලිසිය අතම වල ආයෙත් දෙන්නේ මම පොදු අපේ කතා කරනවා අනිත් සහෝදරකම කියනවා එතන මේ වගේ ආකාරයෙන් ආර්ථික කරගෙන අපුරු උදව් කරගෙන ඉන්නවා මේ දේ කියනකම අස්ලාම් අපි පරිවාරයේ ඉන්නෝනේ ජීවිතාවේදී කියලා අපේ මොකද වෙන්නේ කියලා. හරි විස්තරයක් මම කතා කරලා අස්ලාම් අපේ මොකද වෙන්නේ කියලා.
කේක් කියලා අප්පෝ ඒක කන්නේ නැහැ. ඒක දන්නේ නැතුව. ඉතින් ඒ මාත් ලොකු ආසාවෙන් මේ දේවල් කරන්න බලාපොරොත්තු වෙන තමයි අපි මේ කරන්නේ. ඒ වගේම ඔබතුමාලා මේ කරන දේ ඇත්තටම මම දැක්කා කැපිපොළ දුරුකර නායකයෙක්
අපිට හින්දු භක්තිකේ ධම්මජාත හින්දු භක්තිකේ එතුමාට කිවිලා පරිත්‍යාග කළා. ඔයගේ
Pada sekpan rumah. Assalamualaikum. Oh,